අපිට හම්බෙන්න ඉන්නේ දුවෙක්ද පුතෙක්ද කියලා බලන්න ඔයාලත් කැමතිද? ඔන්න ඉතින් අපේ ජෙන්ඩර් රිවීල් වීඩියෝ එක මේ තියෙන්නේ. ඉතින් ඔයා එනකන් අපි ගොඩාක් ආසාවෙන් මග බලන් ඉන්නවා චූටි පැටියෝ. ඉතින් ඔයා කවුද කියලා ගෙදර අයට කිව්ව විදිහයි ගෙදර අය ඔයා කවුද කියලා ගෙස් කරපු විදිහයි බලමුද? මං හිතනවා මේ වීඩියෝ එක දැම්මහම ඔයාට ලොකු වෙලත් හරිම ආසාවෙන් බලන්න පුළුවන් වෙයි කියලා. ඒකයි අම්මි තාත්ති මෙහෙම දෙයක් වීඩියෝ කරේ. මේ තියෙන්නේ ඔයා කවුද කියලා ඩොක්ටර් අංකල් අපිට කියපු දවස. දැන් අපි බලමු ඔයා කවුද කියලා ඔයාගේ අම්මිගේ ෆැමිලි එකයි කියපු විදිහ. මේ ඉන්නේ බබාගේ ආච්චි අම්මා. ආච්චි අම්මා කියන්නේ දුවේද පුතේද උන්? පුතේ. මේ ඉන්නේ බබාගේ සීයා තාත්තා. දුවේද පුතේද උන්? පුතේ. බලමු එහෙනම්. නිල්ද රෝසද කියලා බලන්න. කොහොමද ගිහිල්ලා? මේ ඉන්නේ බබාගේ පුංචි කියන්න ඔයා කැමති දුවෙට්ටද පුතෙක්ටද? මං කැමති ගෑනු ළමයට. එතකොට මේකේ ඉන්නේ දුවෙක්ද පුතෙක්ද? මට හිතෙන්නේ මේකේ ඉන්නේ පිරිමි ළමයි. බලමු එහෙනම් නේ. කොහොමද? හරිනේ. දැන් මේ ඉන්නේ බබාගේ මාමා. දැන් කවුද කියලා කියන්න බලන්න ඔයා. බබා. බබා කවුද කියලා කියන්න බලන්න ගෙස් කරලා. ඔයා හිතන්නේ කවුරු කියලාද? කෙල්ලේ. ඔයා හිතන්නේ කවුරු කියලාද? මම හිතන්නේ කෙල්ලෙක් කියලා. කෙල්ලෙක් කියලා. නෑ අල්ලවන්න. ආමද? මොකද්ද මේ කරන්නේ? මොකද්ද මේ ඉතින් මට දැක්කද? ඉතින් නිල්පාරියන් කොල්ලෙක්ද? මට උඩ සුපිරිනේ. අම්මෝ යාන්තයි දෙකේ කෙලේ. එතකොට අපි ඉදරයි හිටියේ. අනේ සුපිරිනේ. ඉදාන මේ ඉන්නේ බබාගේ පොඩි මාමා. ඔයා හිතන්නේ බබා පිරිමි ළමයේද ගෑනු ළමයේද? මම කියන්නේ කොල්ලෙක්. පුතේ මගේ එකක්. ආයෙනම් බලමු. කොල්ලෙක් අඩෝ අවුලා නෑ මගේ කඩේ හරි මං වගේම තමයි ඉතින් මේවයි කොල්ලෙක් දැක්කනේ හරිනේ රංගලිනේ මේ ඉන්නේ බබාගේ ආච්චි. ආච්චි හිතන්නේ බබා ගෑනු ළමයේද පිරිමි ළමයේද? බබා පුතේ. නෑ පුතෙක් නේද? හරි. පුතෙක් තමයි ඕනේ කිව්වා. ගෑනු ළමයි වැඩිනේ. ගෑනු ළමයි තෝනේ. පුතෙක් තමයි ඕනේ දැන් අපිට අවශ්‍යයි. මේ ඉන්නේ බබාගේ ලොකු ආච්චි. ඔයා හිතන්නේ බබා පිරිමි ළමයේද ගෑනු ළමයේද? අපේ සුදුටද? අපේ සුදුට හම්බෙන්නේ පුතෙක්. මම එනම් යනට බලන්නකො. බලපොතේ. පුතෙක්. එයා තමයි සතුටුනේ වැඩියම. සතුටුයි ඈ. මේ ඉන්නේ බබාගේ චූටි පුංචි කෙනෙක්. ඔයා හිතන්නේ බබා බොයි කෙනෙක්ද ගර්ල් කෙනෙක්ද? ගර්ල් කෙනෙක් කියලා මම හිතන්නේ. මම ආස ගර්ල්ලටනේ. එහෙනම් මේක බලන්න. අයියෝ. කමන්නේ දෙන්න කවුරු හරි හොඳයි. ගර්ල් කෙනෙක් නම් බොයි. ඔන්න ඉතින් චූටි පැටියෝ ඔයා පුතෙක් කියලා දැනගත්තේ මෙන්න මේ විදිහට. ඉතින් අපි ගොඩාක් ආසාවෙන් හිටියා. ඇත්තටම මුලින්ම චූටි පුතෙක් හම්බ වෙනවා නම් ඉතින් ඔයා ඒ ආසාවත් ඉෂ්ට කරගෙන අපි දෙන්නගේ ළඟට ආවා.
ඉතින් අපි දෙන්න ඔයාට ගොඩාක් ආදරෙයි. මේ තියෙන අප ඔයා වෙනුවෙන් කරපු ජෙන්ඩර් රිවීල් ෆොටෝ ෂූට් එක. අම්මී තාත්ති හිතනවා මේ වීඩියෝ එක කවදා හරි ඔයා ලොකු වෙලා බලද්දි ගොඩාක් ආසාවෙන් බලයි කියලා. බලන්නකො තාත්තිගේ සතුට. එයත් ගොඩාක් ආසාවෙන් ඉන්නේ ඔයා ඉක්මනට එළියට එනකන්. ඉතින් චූටි පුතේ ඔයා ඉක්මනට එළියට එනකන් අම්මී තාත්ති වගේම මේ පවුලේ ඔක්කොම බලාගෙන ඉන්නේ. ඉතින් අපි හැමෝම ඔයාට ගොඩාක් ආදරෙයි. Colors and